ඔයත් ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් මෙතඩ් එක ෆොලෝ කරන කෙනෙක්ද? කෙනෙක් කෙනවා ෆාස්ටින් කරාම ෆැට් බර්න් වැඩියෙන් වෙනවා කියලා. තව කෙනෙක් කෙනවා ෆාස්ටින් තමයි ෆැට් බර්න් කරන්න හොඳම මෙතඩ් එක කියලා. හැබැයි ට්‍රුත් එක මොකද්ද? මේකින්ද ඔයාගේ මීල්ස් ස්කිප් කරනවා, ලොන්ග් අවර්ස් ෆාස්ටින් කරනවා. හැබැයි තාම ඔයාට එක්ස්පෙක්ටඩ් රිසල්ට් එක හම්බුන්නේ නැද්ද? සෝ ප්‍රොබ්ලම් එක ෆාස්ටින් නෙවෙයි. ප්‍රොබ්ලම් එක තමයි ඔයා මේ සයන්ස් එක හරියට අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන නැති එක. මම ඩොක්ටේඩියයි ඩොක්ට කෙනෙක් සහ සර්ටිෆයිඩ් ෆිට්නස් කෝච් කෙනෙක් විදිහට ඔයාට ෂෙයා කරන්නේ සේෆ් සයන්ස් බේස් ගයිඩන්ස්. මේ වීඩියෝ එකෙන් මම එක්ස්ප්ලেইন කරනවා ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන්නේ ඇත්තටම මොකද්ද? මේ ෆාස්ටිං ස්ටේට් එකේ ඔයාගේ බොඩි එකේ වෙන රියල් චේන්ජස් මොනවද? ඒ වගේම ෆැට් ලොස් වලට ප්‍රැක්ටිකල් යූස් කරන්න පුළුවන් කෙරට් මෙතඩ් එක මොකක්ද කියන එක. මේක හරියට අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තොත් ඔයාට මේ ෆාස්ටින් එක වුණත් ප්‍රොපර්ලි යූස් කරන විදිය හරියට දැනගන්න පුළුවන්. ඒ වගේම unnecessary mistakes avoid කරන්න පුළුවන්. ඒ වගේම long term sustainable fat loss එකක් achieve කරගන්න පුළුවන්. intermittent fasting කියන්නේ ඇත්තටම eating pattern එකක්. ඒ කියන්නේ ඔයා කීයටද කන්නේ කීයටද නොකන්නේ කියලා decide කරලා තියෙන්නේ. common example එක තමයි මේ 16 to 8 method එක. ඒ කියන්නේ 16-8 method එක. එකෙන් අදහස් කරන්නේ පැය 16ක් ෆාස්ටිං කරනවා, පැය 8ක්. එතකොට එක්සාම්පල් එකක් ගත්තොත් ඔයා රාත්‍රී 8 ඉඳලා ඊළඟ දවසේ දවල් 12 වෙනකන් ඔයාගේ ෆාස්ටිං පීරියඩ් එක. ඒ කියන්නේ මේ කාලය ඇතුළතදී ඔයා කැලරි තියෙන කිසිම ෆුඩ් එකක් ආහාරයට ගන්නේ නැහැ. හැබැයි දවල් 12 සිට එම දවසේ රාත්‍රී 8 වෙනකන් ඔයා කෑම ගන්නවා. මේක ඉම්පෝර්ටන්ට් පොයින්ට් එකක් තමයි මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන්නේ ඇත්තටම how to eat කියන ඩයට් ප්ලෑන් එකකට වඩා when to eat ඒ කියන්නේ කීයටද කන්නේ කියලා තීරණය කරන eating pattern එක. ෆාස්ටිං කරද්දී ඔයාගේ බොඩි එකේ ඇත්තටම වෙන්නේ මොකක්ද? ඔයා කෑම නවත්තපු ගාම ඔයාගේ බොඩි එක immediately fat එක use කරන්න ගන්නේ නැහැ. මුල් අවස් වලදී ඔයාගේ බොඩි එක use කරන්නේ stored glycogen. ඒ කියන්නේ ඔයාගේ බොඩි එකේ especially liver එකේ ඒ කියන්නේ අක්මාවේ ගබඩා කරලා තියෙන glycogen තමයි energy source එක විදිහට use කරන්නේ. ටික වෙලාවක් ගියන් පස්සේ පැය කීපයක් ගියන් පස්සේ ඔයාගේ ඉන්සියුලින් ලෙවල් එක අඩු වෙනවා. ඊට පස්සේ ඔයාගේ බොඩි එක ගබඩා වෙලා තියෙන ෆැට් එක ඔයාගේ එනර්ජි සෝස් එක විදිහට යූස් කරන්න ගන්න. මෙන්න මේ ක්‍රියාවලියට කියනවා ෆැට් ඔක්සිඩේෂන් කියලා. මෙතනදී very important point එකක් තියෙනවා. ඒක තමයි මේ ෆාස්ටිං පීරියඩ් එක තුල ෆැට් එක යූස් වුණා කියලා automatically ඔයාගේ long term fat loss එක වැඩි වෙයි කියලා ගැරන්ටි කරන්න බෑ. හේතුව තමයි ඔයාගේ long term fat loss එක ප්‍රධාන වශයෙන්ම depend වෙන්නේ ඔයාගේ total calorie amount එක මත. ඒ කියන්නේ ඔයා calorie deficit එකකට යන්න ඕන ඔයාගේ fat loss එක decide වෙන්න. intermittent fasting fat loss වලට help වෙන්නේ කොහොමද? scientific studies වලදී මෙන්න මෙහෙම දෙයක් පෙන්වු කරලා තියෙනවා. ඔයා intermittent fasting කරනකොට ඔයාගේ eating window එක කෙටි. ඒකෙන් අදහස් වෙන්නේ ඔයාට කෑම ගන්න තියෙන වේලාව සමස්ත වේලාව අඩු වෙනවා. එතකොට ඔයා ඉබේටම ඔයා කෙටි කෑම ගන්න ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා. ෆයිනලි වෙන්නේ ඔයා දවසට ගන්න කැලරි ප්‍රමාණය නැචරලිම අඩු වෙන්න පුළුවන්. එතකොට හුඟක් මේ දෙනා මේ ෆාස්ටිං කළා ෆැට් එක අඩු වෙන්නේ එහෙම නැත්නම් weight එක අඩු වෙන්නේ ෆාස්ටිං එක මැජික් එකක් හින්දා නෙවෙයි. ඔයා ගන්න කැලරි ප්‍රමාණය අඩු වෙන නිසා. ඒ කියන්නේ නැචරලිම කැලරි ඩෙෆිසිට් එකකට යන්න පුළුවන්. සිම්පල් විදිහට කිව්වොත් මේ ෆාස්ටිං කියන්නේ ඔයාට අඩුවෙන් කන්න පුළුවන් ක්‍රමයක් හදන ටූල් එකක්. නැතුව මැජික් එකක් නෙවෙයි. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක ඔයාගේ normal diet එකට වඩා betterද? හොඳයිද? මේක තමයි ඉම්පෝර්ටන්ට්ම පොයින්ට් එක. ස්ටඩීස් කම්පෙයාර් කරනකොට මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං සහ මේ රෙගියුලර් ඩයට් අතර රිසල්ට් එක මෙන්න මේ විදිහට තමයි කියන්නේ. ඔයා ගන්න කැලරි ප්‍රමාණය සමාන නම් ෆැට් ලොස් එක සමානයි. ඒ කියන්නේ ඔයා ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරත් නොකරත් ඔයාට එකම ෆැට් ලොස් එකක් ගන්න පුළුවන්. ඒකේ අදහස මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන්නේ මැන්ඩේටරි එකක් නෙවෙයි. ඒ කියන්නේ අත්‍යවශ්‍ය එකක් නෙවෙයි ෆැට් ලොස් එක සඳහා. ඒක එක්තරා මෙතඩ් එකක්. ට්‍රුත් එක තමයි පාර කෙනෙක්ට මේ ෆාස්ටිං ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක ෆලෝ කරලා රිසල්ට්ස් ගන්න පුළුවන්. තවත් කෙනෙක්ට එයාගේ normal diet එක කැලරි ඩෙෆිසිට් එකක් වෙන විදිහට ෆලෝ කරලා මේ same result එක ගන්න පුළුවන්. ඒ කියන්නේ
ඔයාට හොඳම ඩයට් එක කියන්නේ ඔයාට කරන්න පුළුවන්. ඒ කියන්නේ නොකඩවා කරන්න පුළුවන් ආරක්ෂිතම ඩයට් එක. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං යූස්ලස් එකක්ද? එහෙමත් කියන්න බෑ. සයන්ටිෆික් ස්ටඩීස් වලදී ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වල බෙනිෆිට්ස් පෙන්වලා දීලා තියෙනවා. මේකේ තියෙන එක බෙනිෆිට් එකක් තමයි ඔයාගේ ඉන්සියුලින් සෙන්සිටිවිටි එක ඉම්ප්‍රූව් කරන එක. ඒ කියන්නේ ඔයාගේ ඇඟේ තියෙන මේ ඉන්සියුලින් හෝමෝන් එක වඩා පහසුවෙන් ක්‍රියා කරන්න ඉඩ සලස්වන. ඒ වගේම ඔයාගේ ට්‍රයිග්ලිසරයිඩ්ස් මට්ටම ඉම්ප්‍රූව් කරන්න, ඒ කියන්නේ අඩු කරන්න මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක හොඳයි කියලා හොයාගෙන තියෙනවා. මේ ට්‍රයිග්ලිසරයිඩ්ස් කියන්නේ ඔයාගේ ඇඟේ ලේ වල තියෙන අහිතකර මේද જાතියක්. ඒ වගේම මේකේ තියෙන තවත් වාසියක් තමයි සමහර කෙනෙක්ට මේ ඊටින් පැටර්න් එක එයාගේ කන රටාව සිම්ප්ලිෆයි කරන්න, ඒ කියන්නේ ලෙහෙසි කරන්න හේතු වෙලා තියෙනවා. ඒක ඉම්පෝර්ටන්ට් පොයින්ට් එක තමයි හැම කෙනෙක්ටම හැම බෙනිෆිට්ස්ම ලැබෙයි කියලා ගැරන්ටියක් කරන්න බෑ. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ෆලෝ කරනකොට වෙන චැලෙන්ජස් මොනවද? මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන්නේ හැමදෙනාටම පර්ෆෙක්ට් එකක් නෙමෙයි. විශේෂයෙන්ම මේක පටන් ගනිද්දි සමහර කෙනෙක්ට හංග ෆීලින් එක වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාට වැඩියෙන් බඩගිනි දැනෙන්න පුළුවන්. ඒ වගේම එයාගේ එනර්ජි එක අඩුවෙන් ෆීල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝ එනර්ජි එකක් ෆීල් වෙනවා. ශක්තිය අඩු වෙයි කියලා දැනෙනවා. ඒ වගේම කොන්සන්ට්‍රේට් කරන්න, ඒ කියන්නේ අවධානය යොමු කිරීම අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම ට්‍රේනින් පර්ෆෝමන්ස් එක අඩු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම හෙවි වර්ක්අවුට් එකක් කරනවා. මේවා හැමෝන්ටම නෙමෙයි. සමහර පීපල්ලට වෙන්න පුළුවන් දේවල්. එතකොට ඔයා මේ ෆාස්ටින් මෙතඩ් එක ෆලෝ කරන එක හොඳද නරකද කියන එක පර්සන් ටු පර්සන් වෙනස්. ඒ කියන්නේ ඔයාට හොඳ වෙන්න පුළුවන්, තව කෙනෙක්ට මේක අපහසු වෙන්න පුළුවන්. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරනකොට අවධානය යොමු කළ යුතු පුද්ගලයන් කවුද? මේක හරි ඉම්පෝර්ටන්ට්. මොකද මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං හැම දිනාටම සුදුසු වෙන්නේ නැහැ. ස්පෙෂලි මේ පහත කට්ටියට මේක ගැලපෙන්නේ නැහැ. ඔයාට ඩයබටිස් තියෙනවා, ඒ කියන්නේ දියවැඩියාව තියෙනවා නම්, ඔයා ඉන්සියුලින් ගන්නවා නම් ඔයාට මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එච්චර ගැලපෙන්නේ නැහැ. ඒ වගේම ඔයා ගර්භ කාන්තාවක් නම්, ඔයා කිරිදෙන මවක් නම් ඔයාටත් මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම ඔයා එක්සර්සයිස් කරනකොට ඔයාට ඩිසි ෆීලින් එක, ඒ කියන්නේ කලන්ත වගේ දැනෙනවා නම් ඔයාටත් මේ ෆාස්ටිං එක්සර්සයිස් එක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට ඊටින් ඩිසෝඩර්ස්, මේ කෑම සම්බන්ධ ඩිසෝඩර්ස් තියෙනවා. මෙන්න මේ ඊටින් ඩිසෝඩර්ස් තියෙන කෙනෙක්ටත් මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ෆලෝ කරන එක සුදුසු නැහැ. මේ තත්ත්වයටදී ඔයා ෆාස්ටිං ගැන හිතනවා නම් ඔයා වෛද්‍ය උපදෙස් ගන්න එක අත්‍යවශ්‍යයි. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ගැන මගේ ෆයිනල් මෙසේජ් එක තමයි මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං මෙතඩ් එක ඔයාගේ ෆැට් ලොස් කරන්න හෙල්ප් වෙන්න පුළුවන්. හැබැයි මේක මැජික් එකක් නෙමෙයි. මේක වෙන්නේ ඔයා ගන්න කැලරි ගාන අඩු වෙන නිසා. ඒ වගේම සමහර කෙනෙක්ට මේක ෆලෝ කරන්න ලේසි. එයාගේ ඊටින් පැටර්න් එකත් එක්ක. ඒකින්ද මෙන්න මේ ට්‍රුත් එක මතක තියාගන්න. මේ ෆාස්ටිං, ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන්නේ එක්තරා ටූල් එකක්. ඒක මැන්ඩටරි එකක් නෙවෙයි ෆැට් ලොස් කරන්න. මොකද රියල් ෆැට් ලොස් එක ඩිපෙන්ඩ්ස් වෙන්නේ ඔයාගේ කැලරි බැලන්ස් එක මත, ඔයා ගන්න ප්‍රෝටීන් මට්ටම මත, ඒ වගේම ඔයාගේ එක්සර්සයිසස්, ඔයා කරන වේට්ස් ට්‍රේනින්, ඒ වගේම කාඩියෝ ට්‍රේනින් මත, ඒ වගේම ඔයාගේ ස්ලීප් එක මත. මේ ඔක්කොන්ටම වඩා මේ හැම දෙයක්ම කඩන්නේ නැතුව නොකඩවා කිරීමේ හැකියාව. ඒ කියන්නේ කන්සිස්ටන්සි එක මත. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාට ගොඩක් ස්තුතියි. දැන් ඔයා හොඳටම දන්නවා ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන්නේ ඇත්තට මොකක්ද? මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වලදී ඔයාගේ ෆැට් ලොස් වෙන මෙකැනිසම් එක මොකක්ද? ඒ වගේම මේක මැන්ඩටරි නොවන බව. මේ channel එකෙන් හැම විටම ෂෙයා කරන්නේ science based health and fitness advice. මේ වගේ වීඩියෝ සඳහා මේ channel එක subscribe කරන්න. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං try කරලා තියෙනවද? ඔයාගේ experience එක පහලින් කරන්න.